ඔයාට එක දවසක් ලොකු හදිසියක් වෙලා ඔයාට ඕනි වෙනවා සාමාන්‍යයෙන් සල්ලි ප්‍රමාණයක්. ඔයා හිතන්න සාමාන්‍ය 50,000ක් වගේ ප්‍රමාණයක් ඔයාට ඕනි වෙනවා. එතකොට ඔයා ඉස්සෙල්ලාම කරන්නේ ඔයාගේ ඉතුරු කරපු සල්ලි කොහේ හරි තියෙනවද කියලා ඔයා බලනවා ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම බැලුවාම ඔයා එකතු කරපු සල්ලි නැහැ. ඔයාට ඒ ප්‍රමාණයට ගන්න ඉතුරු කරපු සල්ලි ඔයා ගාව නැහැ. ඊට පස්සේ ඔයා යන දෙවෙනි පොයින්ට් එක තමයි ඔයාගේ යාළුවෙක්ට කෝල් කරනවා. එහෙම නැත්නම් යාළුවෙක් හම්බෙලා කියනවා මට මෙන්න මෙහෙම හදිස්සියක් වෙලා තියෙනවා. මට මචං සල්ලි ටිකක් ඕනි කියලා. එතකොට ඔයා එයාගෙන් ඉල්ලුවාම ඔයා කොච්චර උදව් කරලා තිබ්බත් සමහර වෙලාවට ඒ යාළුවා ඔයා ඉල්ලන මුදල් ප්‍රමාණය ඔයාට දෙන්නේ නැහැ. හේතුව තමයි අපි කොච්චර අවංකව කෙනෙක්ට උදව් කරත් එයා අපිට උදව් කරන්න දෙපාරක් ෂුවර් ෂොට් එකටම හිතනවා. ඉතින් එයා ගාව සමහර වෙලාවට සල්ලි නැති වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට එයා කියනවා මචං මගේ ගාව සල්ලි දැන්ට නම් නැහැ කියලා. ඊට පස්සේ ඔයා කරන්නේ ඔයාගේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නවා. එයාලා ගාව සල්ලි ටිකක් මිල මුදල් ගැවසෙනවා නම් ඔයා එයාලා ගාවට යනවා. එයාලගෙන් අහනවා මට සල්ලි ටිකක් ඕනි වෙලා තියෙනවා තාත්තා මේ මෙහෙම දෙයකට කියලා. ඉතින් ඔයාගේ තාත්තා අනිවාර්යෙන් ෂුවර් එකටම එහෙම නැත්නම් ඔයාගේ අම්මා ඔයාට සල්ලි නෑ කියලා කියන්නේ. ඔයාගෙන් අහනවා ඔයාට පුතේ හේතුව මොකද්ද කියලා ඔයාගෙන් අහනවා. එතකොට ඔයා හේතුව කියනවා. ඔයා හේතුව කිව්වහම ඔයාගේ හේතුව අත්‍යවශ්‍යම හේතුවක් නම් අවංකවම ඔයාට වැදගත් වෙන හේතුවක් නම් කවදාකවත් නෑ කියලා කියන්නේ. එයාගේ තියෙන මොකක්ම හරි දෙයක් විකුණලා හරි එයාට කරන්න පුළුවන් උපරිමයෙන් එයාට දෙන්න පුළුවන් උපරිමයෙන් එයා ඔයාට ඒ ඉල්ලන සල්ලි ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඔයාට ෂුවර් එකටම දෙනවා. ඒ තමයි දෙමව්පියෝ.